අන්‍යුන් හසේයෝ යොරබුන් සියලු දෙනාටම අයිබෝන් කියලා පිළිගන්නවා. ඔන්න අදත් සුපුරුදු ලෙංගතුකමින් අපේ කොරියන් ලයිෆ් විත් ලක්ෂාන් YouTube channel එකට. අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ නව විෂය නිර්දේශයට අදාළව අපි සාකච්ඡා කරගෙන එන සංස්කෘතිය සහ තොරතුරු කොටසේ අලුත් පොතේ 8 වන පාඩමට අදාළ සංස්කෘතිය සහ තොරතුරු කොටස. අපි එහෙනම් බලමු මේ කොටසේදී අපිට මොනවද මෙයාලා ඉගෙන ගන්න දීලා තියෙන්නේ කියලා. මාතෘකාව තියෙනවා නොපින්මල් ගුවා පන්මල්. ළමයි නොපින්මල් කියලා කියන උසස් භාෂාව. ගුවා කියලා කියන්නේ සහ කියන අදහස, පන්මල් කියලා කියන්නේ පහත් භාෂාව. එහෙනම් මෙයාලා කියනවා උසස් භාෂාව සහ පහත් භාෂාව. කොහෙද? කොරියාවේදී කොහොමද මේ භාෂා වර්ග දෙක? කොරියාවේ තියෙන උසස් භාෂාව සහ පහත් භාෂාව කියලා වර්ග දෙකක්. මේක කොහොමද කොරියානු මිනිස්සු බෙදා දක්වන්නේ කියලා මේ පාඩමේ තියෙන සංස්කෘතික කොටසේදී අපි කතා කරනු ලබනවා. අපි එහෙනම් කතා කරගෙන යමු. 한국어 에는 නොපින්මල් චොන්දෙත්මල් ගුවා පන්මරි ඉස්සම්නිදා. 한국어 에는 කොරියානු භාෂාවේ නම් නොපින්මල් උසස් භාෂාව. එහෙම නැත්නම් ඒකට කියන තව සමාන පදයක් තමයි චොන්දෙත්මල් කියන එක. ගුවා සහ පන්මල් පහත් භාෂාව ඉස්සම්නිදා තියෙනවා කියලා කියනවා. එහෙනම් කොරියානු භාෂාවේ උසස් භාෂාව සහ පහත් භාෂාව කියලා වර්ග දෙකක් තියෙනවා කියලා කියනවා. නොපින්මල් උසස් භාෂාව නම් ජසින් පොදා. ළමයි ජසින් පොදා කියලා කියන්නේ තමාට වඩා නායි වයස මංගොනා. මන්තා කියලා කියන්නේ වැඩි, ගුණා කියලා කියන්නේ හෝ කියන අදහස දක්වන ග්‍රාමයක. තමාට වඩා වයසින් වැඩි හෝ චිවි කියලා කියන්නේ තනතුරෙන් නොපන් උසස් සරාම්මෙගේ මිනිසයා වෙත සයොන් හාමියෝ භාවිතා කරන අතර. එහෙනම් උසස් භාෂාව නම් කාටද? තමාට වඩා වයසින් වැඩි කට්ටියටයි තනතුරෙන් උසස් කට්ටියටයි උසස් භාෂාව භාවිතා කරනවා කියලා කියනවා. පන්මරන් පහත් භාෂාව නම් නායිගා වයස, නායි කියන්නේ වයස. චගන් කියලා කියන්නේ චොක්තා කියලා කියන්නේ පොඩි. ගැන අඩුයි කියන අදහස. හරි. වයස අඩු සරාමෙගේ මිනිසයා වෙත සයොන් හම්නිදා භාවිතා කරනවා. එහෙනම් පහත් භාෂාව නම් වයස චොක්තා එහෙම නැත්නම් චොගන් අඩු මිනිස්සුන්ට භාවිතා කරනවා. ඒ කියන්නේ වයසින් බාල කට්ටියට. කරෝනා එනමුත් ජසින් පොදා තමාට වඩා නායිගා චොගෝදෝ. නායි කියන්නේ වයස, චොගෝදෝ චොක්තා කියන්නේ අඩු, චොගෝදෝ අඩු උනත් චෝම්මන්නන් සරාම් ඉනා. චෝම්මන්නන් කියලා කියන්නේ ප්‍රථම වරට ජීවිතේ පළවෙනි පාරට හමු වෙන සරාමිනා මිනිසයා හෝ කාකප්චි අන්නන්. කාකප්තා කියන්නේ ළඟයි කියන අදහස. ජීයන්තා කියන්නේ නැත යන අර්ථය. එහෙනම් ළඟ නැති, ඒ කියන්නේ සමීප ඇසුරක් නැති සරාම්මිගේ මිනිසයා වෙත සන්දේපක් විරුද්ධ පුද්ගලයාට චොන්ජුන් හානන්. මේ චොන්ජුන් හදා කියලා කියන්නේ ගරු කරන. එතකොට චොන්ජුන් හානන් නියමිරෝ ගරු කරන අර්ථයකින් නොපින්මල් උසස් භාෂාව සයොන් හානන් ගොෂි චොත්සම්නිදා භාවිතා කරන එක චොත්සම්නිදා හොඳයි කියලා කියනවා. එහෙනම් මෙයාලා කියනවා එනමුත් තමාට වඩා වයසින් අඩු වුණත් පළවෙනි පාරට ජීවිතේ පළවෙනි පාරට හමු වෙන මිනිස්යන් සහ ළඟ ඇසුරක්, සමීප ඇසුරක් නැති මිනිස්සුන්ට එයාලට ගරු කිරීමක් දීමක් වශයෙන්, කියන්නේ අර ගරු කරලා කතා කිරීමක්, ගරු අර්ථයක් දීම වශයෙන් මෙයාලා උසස් භාෂාව භාවිතා කරන එක හොඳයි කියලා කියනවා. චේගනේ ඊට පස්සේ කියනවා චේගනේ වර්තමානයේ චික්චං ඒසෝදෝ. චික්ජං කියන වැඩපොළ. චික්චං ඒසෝදෝ වැඩපොළවල් වල සිටත්, එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවල සිටත් ජසින් පොදා තමාට වඩා ඔරිගොනා. ඔරිදා කියලා කියන්නේ බාලයි කියන අදහස්. ඔරිගොනා බාල හෝ චිවිගා නචන්. චිවි කියලා කියන්නේ තනතුර. නචන් පහළ, තනතුරෙන් පහළ සරාම්මිගේ මිනිසයා වෙත නොපින්මල් උසස් භාෂාව සයොන් හානන් භාවිතා කරන කියොන් අවස්ථා මාංශම් නිදා වැඩි කියලා කියනවා. ආයෙත් පස්සේ කියනවා වර්තමානයේ නම් මේ කර්මාන්ත ශාලා ඇතුලේදී තමාට වඩා බාල වුණත් තනතුරෙන් පහළ වුණත් මේ කට්ටියටත් උසස් භාෂාව භාවිතා කරන අවස්ථා වැඩි කියලා කියනවා. 한국어로 කොරියානු භාෂාවෙන්
මල්හල්තේ ළමයි මල් හදා කියන්නේ කතා කරනවා. අල්තේ කියන්නේ විටදී. මල්හල්තේ කතා කරන විටදී තේහා සන්දේපන් ඉනා. තේහා සන්දේපන් කියලා කියන්නේ අර කතා කරන විරුද්ධ පුද්ගලයා හෝ තේහා සන්දේපන්ගේ තාරා. කතා කරන සන්දේපන් තේහා සංහන් කතා කරන தত্ত্বය තාරා අනුව නොපින්මල් ගුවා පන්මල් උසස් භාෂාව සහ පහත් භාෂාව චල් හොඳින් කූබියොල් හේසෝ කූබියොල් හදා කියලා කියන්නේ වර්ග කරනවා වගේ අදහසක් වෙන් කරනවා කූබියොල් හේසෝ වෙන් කරලා සයොන් හේයාහම්නිදා භාවිතා කළ යුතු. එහෙනම් මෙයාලා කියනවා කොරියානු භාෂාවෙන් කතා කරනකොට කතා කරන පුද්ගලයාගේ ඒ කියන්නේ විරුද්ධ පුද්ගලයා හෝ කතා කරන தত্ত্বය හරි ඔයා මොන වගේ தত্ত্বයක් ඇතුළතද කොයි වගේ ස්ථානයක් ඇතුළතද කතා කරන්න කියලා තීරණය කරලා අන්න ඒකට අදාළව උසස් භාෂාවද කතා කරන්නේ පහත් භාෂාවද කතා කරන්නේ කියන එක ඔයා අනිවාර්යයෙන්ම වෙන් කරගත යුතුයි කියලා කියනවා. නැත්නම් ලොකු ප්‍රශ්නයක් එනවා. මේ බලන්නකො ඊට පස්සේ කියනවා කරොච්චි අනමියෝන් එහෙම නොකරනවා නම් හරි එහෙම නොකරනවා නම් සන්දේපන් විරුද්ධ පුද්ගලයාට පුල්පියොන් හගේ අපහසුතාවයක් හල්සුයිසම් නිදා වෙන්න පුළුවන්. ඔයා හරි විදිහට අපි හිතමු උදාහරණයක් විදිහට ඔයාගේ ඉස්සරහා ඉන්නේ වැඩිහිටියෙක් කියලා එයාට පහත් භාෂාවෙන් ඔයා කතා කරොත් එහෙම එයාට අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මෙයා කියන්නේ එහෙම නොකරනවා නම් මේ උසස් භාෂාව සහ පහත් භාෂාව හරියට වෙන් කරගෙන මොන භාෂාවෙන්ද එයාට කතා කරන්න කියන එක තීරණය කරගත්තේ නැත්නම් ඔයා කතා කරන විරුද්ධ පුද්ගලයාට මොකද්ද අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන් කියලා මෙයාලා කියනවා. ඔන්න ඕක තමයි මෙතෙන්දි කියන්නේ. අපි බලමු එහෙනම් ඉස්සරහට මොකද්ද කියන්නේ කියලා බලන්න. හන්පියොන් කියලා කියන්නේ මීට අමතරව. හරි ඒ ඉස්සෙල්ලා කිව්ව කතාවට අමතරව. මීට අමතරව ජසින් පොදා තමාට වඩා නායි වයස මනාදෝ වැඩි වුණත් කජොග්වා කච්චි ඒ කියන්නේ පවුල හා සමාන ආජු ගොඩක් කක්කවුන් සමීප නැත්නම් ළඟ ක්වන්ගෙරාමියොන් සම්බන්ධයක් නම් පන්මල් පහත් භාෂාව සයොන් හගිදෝ හම්නිදා භාවිතා කිරීමත් කරනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මීට අමතරව මේ තමාට වඩා වයසින් වැඩි වුණත් ඒ කියන්නේ වයස වැඩි පුද්ගලයෙක් වුණත් පවුලත් එක්ක එකට සමීප සම්බන්ධතාවයක් තියෙනවා හෝ එහෙම හොඳ සමීප සම්බන්ධතාවයක් තියෙනවා නම් පහත් භාෂාව භාවිතා කිරීමත් කරනවා. ඒ කියන්නේ ළඟින්ම ඇසුරු කරන නෑදෑ හිත මිතුරොත් එක්ක අර හොඳ පවුලත් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් පහත් භාෂාව භාවිතා කරලා කමන්නේ නැහැ කියලා කියනවා. තල්ලිනා තල් කියන්නේ දුව ඉනා කියන්නේ හෝ ආදල් පුතා දුව හෝ පුතා පුමෝනිම්ගේ දෙමාපියෝ වෙත පන්මල් පහත් භාෂාව හානන් ගොස්සි කතා කරන එක ශිබ්ගේ තරසුයිත්නන් පහසු විදියට අහන්න පුළුවන් එක ගොද්දෝ එකත් ඉතේ ඊතෙමුණේම් නිදා මේ හේතුව හින්දායි මේ නිසා වෙනවල. ඒ කියන්නේ මොකද්ද? ආර නෑදෑ හිත මිතුරත් එක්ක පවුලේ කට්ටියත් එක්ක ළඟ සම්බන්ධතාවයක් තියෙනකොට පහත් භාෂාව භාවිතා කරනවා කියලා කිව්වනේ. ඒක නිසා මෙයාලා කියනවා මේ පුතා සහ දුව දෙමාපියන්ට පහත් භාෂාවෙන් ආමන්ත්‍රණය කරන. එහෙම නැත්නම් පහත් භාෂාවෙන් කතා කරන එක මෙන්න මේ උඩ කිව්ව හේතුව නිසා අපිට පහසුවෙන්ම අහන්න දකින්න පුළුවන් කියලා කියනවා. ඊවා කතන් ඊ කියන්නේ මේවා කියන්නේ හා මේ හා කතන් සමාන නොපින්මල් ගුවා උසස් භාෂාව සහ පන්මල් පහත් භාෂාව චොන්ජුනේ ගරු කිරීමකට චොන්දෝ බුන්මන් අනිරා චොන්දෝ කියලා කියන්නේ පමණක් විතරයි. කියන්නේ ගරු කිරීමක් පමණක් බුන්මන් අනිරා පමණක් නොව චිමිල් කමේ කියලා කියන්නේ මෙතන මේ සමීපතාවය. හරි චිමිල් කවේ සමීප චොන්දෝ අවස්ථාවක් නැත්නම් පමණක් තරෝනේනන් කියලා කියන්නේ අර නිකන් පෙන්눔 කරන. ඒතකොට පෙන්눔 කරන චුන්යෝහන් වැදගත් යොක්හරල් හම්නිදා. ඒ කියන්නේ කාර්යභාරයක් ඉටු කරන. එතන මෙතන කියන්නේ මේ උඩහා සමාන උසස් භාෂාව සහ පහත් භාෂාව මේ ගරු කිරීම විතරක්ම නෙමෙයි. හරි අර ළඟ ඇසුරුකමක් තියනවා කියන එක පෙන්눔 කරන්න ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි පහත් භාෂාවෙන් කාට හරි ආමන්ත්‍රණය කරනවා නම් ඒක අහන ඉන්න පුද්ගලයා හිතනවා එහෙනම් මේ දෙන්න අතර ලොකු හොඳ සම්බන්ධතාවයක් තියෙනවා කියන එක.
අපි හිතමු උසස් භාෂාවෙන් කතා කරනවා කියලා දැක්කාම සමහරවිට හිතනවා එහෙනම් මෙයා වැඩි අඳුරන්නේ නැහැ. ඒක නිසා තමයි හොඳ ගෞරවාන්විත එහෙම නැත්නම් උසස් භාෂාවෙන් කතා කරන්න කියන එක තීරණය කරේ. ඒක තමයි මෙයාලා කියන්නේ අර ගරු කිරීමකට පමණක්ම නෙමෙයි අර මිනිසුන් අතර හොඳ සම්බන්ධතාවයක් තියෙන බව පෙන්눔 කරන්න හොඳ කාර්යභාරයක් ඉටු කරනවලු මේ උසස් භාෂාව සහ පහත් භාෂාව කියන එක. ඔන්න ඕක තමයි 8 වෙනි පාඩමේදී මේ කොරියාවේ තියෙන උසස් භාෂාව සහ පහත් භාෂාව පිළිබඳව ඉතාමත් සරල කරුණු කීපයක් මේ සංස්කෘතිය සහ තොරතුරු කොටසේදී අපිට කතා කරන්න දීලා තියෙනවා. එහෙනම් අදට මෙතනින් නතර කරනවා. අපි ඊළඟ පාඩමේදී 9 වන පාඩමේ සංස්කෘතිය සහ තොරතුරු කොටසේදී හමු වෙන තෙක් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.